ඇත්තටම මේ වීඩියෝ දාන්න හේතුව මේ පාර ලංකාවේ පුරාම තියෙන එක ටර්ම් ටෙස්ට් වල පේපර්ස් වල මෙන්න මේ NRZ එක NRZ I එක මැන්චෙස්ටර් එන්කෝඩ් එක ගැන ප්‍රශ්න කරලා තියෙනවා. හරි ළමයි, අපි අද කතා කරන්න යන්නේ ලයින් එන්කෝඩින් ටෙක්නික් ගැන. ගොඩක් අයට මිස් වෙන පාර්ට් එකක් මේක. මොකද්ද මේ ලයින් එන්කෝඩින් ටෙක්නික් කියන්නේ? ලයින් එන්කෝඩින් ටෙක්නික් කියන්නේ අපි දන්නවා කම්පියුටර් එක ඇතුලේ බයිනරි වලින් තමයි වැඩ කරන්නේ. හැබැයි අපි කම්පියුටර් එක ඇතුලේ හරි ඊට පස්සේ තවත් කම්පියුටර් හරි කමියුනිකේට් කරද්දී අපි මේ බයිනරි එක වෝල්ටේජ් වලට කන්වර්ට් කරගන්නවා. අපි අන්නේ කන්වර්සේෂන් එකට අපි මේ ලයින් එන්කෝඩින් ටෙක්නික් යූස් කරනවා. හරිද? අපි යූස් කරන්නේ කන්වර්සේෂන් වලට. කියන්නේ මේ බයිනරි වැලියු එක අපි වෝල්ටේජ් වැලියුස් වලට කන්වර්ට් කරනවා. ඒකෙදි අපි ප්‍රධාන ක්‍රම තුනක් ගැන කතා කරනවා. non return to zero level කියන එක පළවෙනි එක. හරිද? අපි මුලින්ම ඩිෆයින් කරගන්න ඕන මේක මොනවද අපි මේවා කරගන්න. ඒ කියන්නේ වෝල්ටේජ් වැලියු දෙක මොකක්ද කියලා. අපි බිඳුව සඳහා හයි වෝල්ටේජ් එක සඳහා ලෝ වෝල්ටේජ් යූස් කරනවා. හරිද? මේක මාරු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා බැලුවොත් එහෙනම් මේක ඒ කියන්නේ එක සඳහා හයි වෝල්ටේජ් බිඳුව සඳහා ලෝ වෝල්ටේජ් කියන එකක් තියෙනවා. මේ දෙකම යූස් කරන්න පුළුවන්. හැබැයි ඔයා මුලින්ම කියන්න ඕනේ මොකක්ද යූස් කරන්න කියලා. එතකොට සාමාන්‍යයෙන් ඔය ස්ටෑන්ඩඩ් දෙකක් තියෙනවා. එකක් IEEE ස්ටෑන්ඩඩ් එක. IEEE ස්ටෑන්ඩඩ් එකේදී කියන්නේ සාමාන්‍යයෙන් එක කියන්නේ හයි කියලා. ඊට පස්සේ හරි අපි යන් අපේ වැඩේට මේ බිඳුව. එතකොට දැන් මම බිඳුව කියන්නේ අපි හයි වෝල්ටේජ්. හරි බිඳුව. රයිට්. ඊට පස්සේ එක තියෙන්නේ එක එන ලෝ වෝල්ටේජ් එකක්. I බිඳුව. ඊට පස්සේ මෙතෙන් දාන බිඳුව එක බිඳුව ඊට පස්සේ I එක. රයිට්. ඊට පස්සේ I එක. ඊට පස්සේ I බිඳුව. ඊට පස්සේ I එක. හරි. ඊට පස්සේ I බිඳුව. දැන් මේ තියෙන අපේ සිග්නල් එක. ඒ කියන්නේ අපි බයිනරි වැලියුස් ටික අපි සිග්නල්ස් වලට කන්වර්ට් කරගත්තා. එතකොට බිඳුව එක බිඳුව ඊට පස්සේ එක එක බිඳුව එක බිඳුව මේ තියෙන අපේ කන්වර්සේෂන් එක. හරිද? non return to zero. ඊට පස්සේ non return to zero invert NRZ මේකෙදි වෙන්නේ මේ කියන ගමම ඔලුවට දාගන්න. එකේදී අපි කරන්නේ සිග්නල් එක එකේදී අපි කරන්නේ සිග්නල් එක ටොගල් කරගන්න. ටොගල් මාරු කරගන්න. නැත්නම් මේකට අපි ඉන්වර්ට් කරගන්නවා කියලා කියන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ හිතන්න දැන් සිග්නල් එක හයි වැලියු එක තියෙන කියන්නේ එක හම්බුණු ගමන්ම අනිත් පැත්තට මාරු වෙනවා. අනිත් වෝල්ටේජ් වැලියු එකට මාරු වෙනවා. එතකොට මෙතන බිඳුව තියෙන්නේ. බිඳුව තියෙන්නේ ධන 5 මෙතන ඍණ 5 කියන්නේ වෝල්ටේජ් එක. බිඳුව මෙතනින් නිරූපණය කරනවා. එතකොට එක හම්බුණු ගාම ඍණ පැත්තට ටොගල් වෙනවා. මාරු වෙනවා. ට්‍රාන්සිට් වෙනවා. හරිද? එතකොට දැන් අපි මේක පෙන්නුවොත් එහෙම අපි බිඳුව පටන් ගමු හයි වෝල්ටේජ් එකකින්. ඊට පස්සේ එකේදී ට්‍රාන්සිෂන් එකක්. මෙතන බිඳුව. ඊට පස්සේ අන්න එකේදී ට්‍රාන්සිෂන් එකක් තියෙනවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? ඊට පස්සේ එන්නේ එක. රයිට්. එක හම්බුන නිසා ට්‍රාන්සිෂන් එක. ඊට පස්සේ බිඳුවනේ. බිඳුවේදී no change. change වෙන්නේ නැහැ. ඒ ද්‍රව්‍යම නැත්තම් ඒ වෝල්ටේජ් වැලියු එකේම තියෙනවා. හරිද? අන්න ආයි එක හම්බ වෙනවා. එක හම්බුණා කියන්නේ මාරු වෙලා තමයි එක නිරූපණය කරන්නේ. අනිත් ද්‍රව්‍යය අනිත් වෝල්ටේජ් ලෙවල් එකේ තමයි මේක පෙන්වන්නේ. හරිද? ඔන්න එක. අන්න ආයි එක හම්බ වෙනවා. එහෙනම් මේක ආයි මාරු වෙනවා. මාරු වෙලා තමයි එක රිප්‍රසන්ට් කරන්නේ. ඊට පස්සේ බිඳුව. no change. ඊට පස්සේ ආයි එක. ආයි එක නම්
මාරු වෙලා තමයි රිප්‍රසන්ට් කරන්නේ. එක අනයි බිඳුව. හරි. ඔන්න ඔය විදිහට තමයි මේක රිප්‍රසන්ට් කරගන්න. බිඳුව 1 බිඳුව 1 1 බිඳුව 1. ඊට පස්සේ එක අපි කියනවා මැන්චෙස්ටර් එන්කෝඩින් ටෙක්නික් එක. මේකෙදී අපි කරන්නේ සාමාන්‍යයෙන් බිඳුව රිප්‍රසන්ට් කරන්නේ high to low, වැඩි එකේ ඉඳන් අඩු එකට. වැඩි එකේ ඉඳන් අඩු එකට. ඒ කියන්නේ graph එක ගත්තොත් එහෙම මෙන්න මේ වගේ. මෙතන බිඳුව. හරි. ඊට පස්සේ එක නිරූපණය කරන්න පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ. low to high. low to high. මෙන්න මෙයාගෙන් පෙන්වන්නේ එක. හරි. මම ඇඳලා පෙන්වුවොත් එහෙම මෙයා අපි එන්කෝඩ් කරගත්තොත් එහෙම. ඒකෙත් වැදගත් කාරණාවක් කියන්න දැන් මේකේ අපි ගත්තොත් එහෙම ටයිම් පීරියඩ් එක තියෙන මෙතන. ඒ ටයිම් පීරියඩ් එක ඇතුලේ මේ චේන්ජ් එක තියෙන්න ඕන. හරි. ඒ කියන්නේ දැන් මෙතන බිඳුව නම් high to low නේ. බිඳුව නම් high to low. මේක නම් low to high. එතකොට මම මෙතන බිඳුවේ මැන්චෙස්ටර් එකේ මම මෙතන හඳුනන මෙතන අඳින්න ඕන. මම ඒක මෙතන පෙන්නුවොත් එහෙම මෙන්න මේ ඇතුළත මේ ටයිම් ෆ්‍රේම් එක ඇතුළත මේක තියෙන්න ඕන. එතකොට එක නම් low to high මෙන්න මේ ටයිම් ෆ්‍රේම් එක ඇතුළත මේක තියෙනවා. right. අපි මේක ඇඳොත් එහෙම බිඳුව high to low මෙයාගෙනලා කෙලින්ම තියෙන තියාගන්න. high to low. ඊට පස්සේ මොකක්ද? low to high. ඊට පස්සේ මොකක්ද? high to low. ඊට පස්සේ ඒ කියන්නේ මෙතන බිඳුවක් එක අපි හඳුනා ගන්නවා මෙතන එකක් තියෙනවා. එහෙනම් මෙතන බිඳුවක් තියෙනවා. ඊට පස්සේ low to high. දැන් මොකද? ආයි එකක් හම්බෙලා. දැන් ආයි low to high එකක් නේ මෙතන දෙන්න ඕනේ. දැන් මෙතන මෙහෙම දෙන්න බෑනේ නේ. එහෙනම් අපි ආපහු පල්ලෙහා ඩ්‍රයිවර්ට ගිහිල්ලා ආයි එන්න ඕන. right. මෙතන එකයි මෙතන එකයි ඊට පස්සේ අන්න බිඳුව ආයි high to low. ඊට පස්සේ මොකද දෙන්නේ? එක මෙතන බිඳුව ඊට පස්සේ එක low to high. right. ඊට පස්සේ ආයි බිඳුව high to low. ඔන්න ඔය විදිහට තමයි අපි මේක එන්කෝඩේෂන් එක ලියා එන්කෝඩ් කරගන්නේ. මේ ටයිම් ඩියුරේෂන් එක ගත්තොත් කොහොම වෙනවා මම වඳින්න යන්නේ. මේ ක්‍රම තුන තමයි අපි වැඩිපුර සාකච්ඡා කරන්නේ. තව මේ වගේ දෙයක් ඉගෙන ගන්න ඕන නම් මොකක් හරි concept එකක් explain කරගන්න ඕන යටින් කමෙන්ට් එකක් දාන්න ඕන කරන එක. ඕන කරනවා වගේ සිලබස් එකේ පාර්ට් එක. right. ඇත්තටම මේ වීඩියෝ දාන්න හේතුව මේ පාර ලංකාවේ පුරාම තියෙන එක ටර්ම් ටෙස්ට් වල පේපර්ස් වල මෙන්න මේ NRZ එක NRZ I එක මැන්චෙස්ටර් එන්කෝඩ් එක ගැන ප්‍රශ්න කරලා තියෙනවා. ටර්ම් ටෙස්ට් පේපර්ස් ඊට පස්සේ පළාත් පේපර්ස් ෆයිනල් පේපර්ස් වල. ඒකෙදි දැන් මෙතන මේ ගාන බැලුවොත් එහෙනම් මම කියන්නේ මේ ක්‍රම දෙකම තියෙනවා කියලා. මේකෙදී එක සඳහා high voltage ලෙසත් බිඳුව සඳහා low voltage ලෙසත් නම් කරලා දීලා තියෙනවා මේක පෙන්වන්න කියලා. අරකට හරි මේකත් හරි. මෙහෙම නම් කරලා තියෙන හන්දා අපි යූස් කරන මේ ක්‍රමය. හරි. මෙතන කරලා නැහැනේ. එහෙනම් අපි ඩිෆයින් කරලා ලියන එක හොඳයි. හරිද? අර්ථ දක්වලා ලියන එක හොඳයි. මෙන්න මේ NRZ L වලදී NRZ I වලදී කොහොමද ට්‍රාන්සිෂන් එකක් තමයි තියෙන්නේ. right. එතකොට පොඩි අවධානයක් දෙන්න මේ පාර්ට් එකටත්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඕන දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරලා දෙන්න.